මොකද කියන්නේ? අපි වෙසකේට පොඩි වෙසක් කාඩ් නිර්මාණයක් කරමු. උඩට 6 වසරේ ළමයින්ට තියෙනවා. 6 වසරේ ළමයින්ට වෙසක් උත්සවය ගැන පාඩමක් තියෙනවා ඉස්කෝලේ. එතකොට අපි ඒත් එක්ක වෙසක් කාඩ් එකක් නිර්මාණය කරමු. අද කොහොමද බලන්න. බලමු වීඩියෝ එක. ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට හරිද? අපි ස්කෙච් එක ගහ ගන්නවා බුදුහාමුදුරන්ගේ රූපය තමයි ඉස්සෙල්ලා අපි අඳ ගන්න හදන්නේ. ඔන්න බලන්නකෝ දැන් ඔන්න විදිහට මූණ ස්කෙච් එක ගහගත්තා. බැලන්ස් කරගන්න ඕන තැන් ඇස් ඊට පස්සේ නහය කටේ ටික හදාගෙන ඊට පස්සේ දැන් ඔන්න හිසේ ඒ අවශ්‍ය කොටස් දැම්මා. සිවුර ඇඳ ඊට පස්සේ දැන් වටේ පසුබිම අපි සැරසිලි කරගන්න ඔය විදිහට සුප වෙසකක් කියලා දාගන්නවා. බොකොල ටිකක් ඇඳගත්තා, නෙළුම් මල් ටිකක් ඇඳගත්තා. ඊට පස්සේ දකුණු කෙළවරින් හඳ අපි ලස්සනට ඇඳගත්තා. බලමු දැන් වර්ණ කරන විදිය. ඔන්න වගේ අපි හඳ සහ යවට පොඩි ආවරණ ටිකක් දාගන්න ඕන. එතකොට තමයි අනිත් ඒ වගේ ඒ ටික ඉස්මතු වෙලා පේන්නේ. ටිකින් ටික විදිහට දාගන්නවා ලයිට් කරලා. ඊට පස්සේ මෙන්න දැන් බුදු හාමුදුරන්ගේ රූපේ අපි මේ වගේ පොඩ්ඩක් කූල් වර්ණ ටිකක් දාගන්නවා. නිල් පාට, දානිලු පාට ඒත් එක්ක මේකට සුදු වගේ මික්ස් කරලා ඒ වගේ පොඩි කූල් වර්ණ ටිකක් දාගන්න. හරිද? අර මූණක තියෙනවනේ සාමාන්‍යයෙන් එළිය අඳුර වැටෙන ස්ථාන. අපි අන්න ඒ වගේ තැන් වලට පොඩ්ඩක් ඒ ටික අඳුරගෙන ඔය නැමුණු තැන් ඒ වගේ තැන් වලට පොඩ්ඩක් කලර් එක ඩාර්ක් කරලා ගන්නවා ළමයි. හරිද? ඒ ටික පොඩ්ඩක් අඳුර කරලා අර මූණේ මතු වෙන තැන් පොඩ්ඩක් ඉස්සරහට නෙරා ආපු තැන් ඒ වගේ තැන් පිම්බුණු තැන් අර ඒ වගේ තැන් පොඩ්ඩක් ලයිට් කරලා ගන්න. එතකොට තමයි ඒ ටික හොඳට කැපිලා පේන්නේ අර ඩීටේල්ස්. ඒව ගැන චුට්ටක් අවධානයෙන් අපි පාට කරොත් ලස්සන නිර්මාණයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරිද? ඔන්න ඊට පස්සේ දැන් අපි පසුබිමට පොඩ්ඩක් තද වර්ණ දාගෙන අපි උඩින් අර සුබ වෙසඟක් කියලාත් පොඩි ටෙක්ස්ට් එකක් දාලා දැන් පසුබිම පොඩ්ඩක් කර මේ හිස් ගතිය චුට්ටක් අඩු කරගන්න මෙන්න මේ වගේ පොඩි පොඩි රටාටියක් වර්ණ ටිකක් දැම්මා. ඔන්න එන අපේ වැඩේ ඉවරයි. හරියනම් දැන් ඔන්න වගේම නිර්මාණයක් කරන්න පුළුවන්. හරිද? විශේෂයෙන්ම අවසර ළමයින්ට දිනන වෙසක් උත්සවය ගැන. ඒතකොට ඒ වගේ පාඩමකදී මේ වගේ ප්‍රැක්ටිස් එක කරන්න පුළුවන්. ලස්සන වෙසක් කාඩ් නිර්මාණයක් කරන්න පුළුවන්. ඕගොල්ලොන්ට කරලා ඕගොල්ලොන්ගේ යාළුවන්ට යවන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. try කරලා බලන්න එහෙනම්. තව වීඩියෝ එකක් ගේන්නම්. ඒකත් බලමු. මොකක් හරි නිර්මාණයක් අලුත් දෙයක්.